මේ පළවෙනි රූපේ ඉන්නේ 1994 මිස් ඉන්දියානු. ඒ අවුරුද්දෙම මිස් යුනිවර්ස් වුණු ඉන්දියාවේ සුෂ්මිතා සෙන්. මේ දෙවෙනි රූපේ ඉන්නේ ඊට අවුරුදු 30කට පස්සේ. ඒ කිව්වේ 2024 අපේ මිස් ශ්‍රී ලංකාව වුණු අනුදි ගුණසේකර. මේ දෙන්න තම තමන්ගේ රටවල් වල ප්‍රධාන රූ කිරලා ගන්න ජයග්‍රහණය පිටුපස හිටපු එක මහ පොදු සාධකයක් තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ ආදරණීය අම්මලා. මං එහෙම කියන හේතුවක් ඇතුව. සුෂ්මිතා මිස් ඉන්දියාවන අවුරුද්ද කරපු සාකච්ඡාවකදී මේ එයා ඇඳගෙන ඉන්න කළු පහති ඇඳුම ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා. මම මිස් ඉන්දියා තරඟට යනකොට ඩිසයිනර් ක්ලොත් ගන්න මට සල්ලි තිබුණේ නැහැ. අපි මධ්‍යම පන්තිය පවුලක්. අපි අපේ සීමාව දැනගෙන හිටියා. වැදගත්ම කොටස තමයි මෙන්න මේක. ඒ සාකච්ඡාව ගැන ඉන්ටර්නෙට් එකේ තියෙන කොටස් එහෙම පිටින්ම තමයි මේ ඔබට තියෙන්නේ. අපි සරෝජනී නගර වෙළඳපොලෙන් රෙදි කිහිපයක් ගත්තා. අපි ජීවත් වූ තැන කිට්ටුව පෙටිකෝට් මහන කෙනෙක් හිටියා. අපි ඔහුට රෙදි ටික දීලා කිව්වා මේක රූපවාහිනියේ පෙන්නනවා. ඒ නිසා කරුණාකරලා ඒ ඇඳුම හොඳින් හදන්න කියලා. ඒ රෙදිවල ඔහු මගේ ජයග්‍රාහී ගම මැහුවා. මගේ අම්මා ඉතිරි රෙදි වලින් ඇඳුම් අලංකාර කරන රෝස මල් හැදුවා. ඊට පස්සේ අපි අලුත්ම කළු මේස් එකක් ගත්තා. මගේ අම්මා ඒක කපලා ඉලස්ටික් එකක් දැම්මා. ඒක තමයි මම අත්දැකීම ලෙස පැළඳගත්තේ. එතනින් පස්සේ සුෂ්මිතාගේ කතාව මං අවසන් කරනවා. නමුත් එදත් අදත් ඉතත් තරඟකාරී විශාල ජයග්‍රහණයක ජීවත් වෙන රූපරාජිනී තරඟ සඳහා අභිරූමත් තරුණියන් ඉදිරිපත් වන ඉන්දියාවේ ඇයගේ අවසන් ජයග්‍රහණයට ඒ ආදරණීය අම්මගේ උත්සාහයත් නිර්මාණශීලී හැකියාවත් මනා පිටුවහලක් වෙන්නම ඇති. මේ සටහන කියවන කෙනෙක් හිතන්න පුළුවන් එක්ක සුෂ්මිතා කියපු කතාව මිනිස්සු අතර වඩා ජනප්‍රිය වෙන්න හදාගත්ත බොරුවක් වෙන්න ඇති කියලා. නැත්තම් 1994ට වඩා අද වෙනකොට තරඟකාරීත්වය ඉතාම වැඩි නිසා පළපුරුදු නිර්මාණ ශිල්පීන්ගේ සහාය මේ වගේ තරඟාවලිවලට අත්‍යවශ්‍යයි. එහෙම නැත්තම් දිනන්න බැහැ කියලා. දෙවනි ඡායාරූපේ ඉන්නේ අපේ අනුදී. ඇය ඉන්ස්ට්‍රග්‍රෑම් අවකාශයට එකතු කරපු මේ රූපය යටින් ලියලා තියෙනවා මේ ඇඳුම නිර්මාණය කළේ එයාගේ අම්මා කියලා. අම්මා කෙනෙකුගේ ශක්තිය, ධෛර්යය, ආදරය, විශ්වාසය දරුවෙකුගේ ජයග්‍රහණයට මහා ආශිර්වාදයක් වෙනවා නොඅනුමානයි. සුෂ්මිතා මිස් ඉන්දියා වුණෙත් අනුද මිස් ශ්‍රී ලංකා වුණෙත් අනිත් හැම දෙයක් එක්කම අම්මගේ ආදරය සහ ආශිර්වාදය තිබුණු නිසා වෙන්න ඇති. මේ දවස්වල අනුද සම්බන්ධයෙන් පළවෙන බොහෝ සටහන්වල ඇයගේ ජයග්‍රහණය සඳහා සුබ පැතුම් දහස් ගණන් තිබෙනවා. ඒ වගේම සමහරු අදහස් දක්වලා තිබුණා අනිත් තරඟකාරියන්ට සාපේක්ෂව තරඟාවලිය පුරාවට අනුදගේ ඇඳුම් ඒ තරම් සුදුසු මට්ටමක නැහැ. මීට වඩා ඇය ඉහළින් සූදානම් විය යුතුව තිබුණා වගේ කතා. මම තැනක කමෙන්ට් එකක් දැක්කම මෙවර ඉන්දියාවේ තරඟකාරිය වන නන්දනී ගුප්තා හඳුන්වාදීමේ වැඩසටහන සඳහා ඇඳපු ඇඳුම අවුරුදු 2ක් තිස්සේ නිර්මාණය කරපු එකක් බව අනුද භාවිතා කර නිර්මාණ සංකේතවත් කරන අසරිය ගැන පවා ඇතැම් අය විවේචන එල්ල කරලා තිබුණා. නමුත් අත දිග හැරලා රූ රචන තරඟවලට වියදම් කරන්න තරම් පොහොසත් අනුග්‍රාහකයෝ අතින් හිඟපාඩු තියෙන ලංකාව කියන පුංචි දූපතෙන් ලෝකයට ගිහිල්ලා බලවත් රටවල් රැසක් එක්ක තරඟකාරියෝ 110 දෙනෙකු සමග කරට කර තරඟවදින සාමාන්‍ය පවුලක ඉපදුණු රජයේ සේවකයෙකු දුවක් වන අපේ පුංචි කෙල්ලට දැනටමත් අපේ රට වෙනුවෙන් මේ කරලා හරිය මදිද? අනිත් අතට අනුති කලක් තිස්සේ ලංකාවේ ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයක් යටතේ නිරූපිකාවක් වශයෙන් කටයුතු කරපු ඒ ක්ෂේත්‍රයත් සමග මනා සම්බන්ධකම් ඇති කෙනෙක්. ඒ නිසා ඇය මේ තරඟාවලියට මුහුණ දී යුතු හොඳම ආකාරය පිළිබඳව අපි කාටත් වඩා හොඳින් දන්නවා ඇති. ඒ පිළිබඳව නොසැලෙන්න අධ්‍යයනය කරලත් ඇති. ඔය බියුටි පර්ජන්ට් ගැන මගේ දැනුම අල්පයි. ටිකකට කලින් මගේ හිතවතියක් කිව්වා ඔය වගේ තරඟාවලියකදී ඇඳුමට වඩා කැපී පෙනෙන්න ඕනේ
තරගකාරී බව. ඇය තෝරා ගන්නානේ ඇඳුමට වඩා තමාව කැපී පෙනෙන ආකාරයේ ඇඳුම් බව. ඇයට වඩා ඇඳුම ඉස්මතු වුණත් ඇය එතනදී අසාර්ථක වෙන්න පුළුවන් බව. ඒ අදහසට මමත් එකඟයි. හැම දේම අපිට ඉතා පළපුරුදු වෘත්තීමය ප්‍රවීණයන්ගේ අදහස් අරගෙන ඉතා ඉහළ මට්ටමේ නිර්මාණය කරන්න හැකිනම් වඩාත් හොඳ බව ඇත්ත. නමුත් එහෙම කරන්න හැකියාවක් නැත්තං මොකද කරන්නේ? තියෙන විදිහට ගේමක් ගහන සිද්ධ වෙනවා. අනදි දහසක් අඩුපාඩු මැඩගෙන ධෛර්යය සම්පන්නව මේ තරඟාවලිය ඉදිරියටම යන්න ඔබට හැකියාව ලැබේවා. ඔබේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයයි. ඔබට ජය වේවා.